සිතුවමක රැඳි රහසක් ට්‍රාන්ස්ලේට් කරලා තියෙන ඊළන්ති එදිරිවියට ඔරිජිනල් බුක් එක Hidden Pictures ජේසන් ටෙක්ලර්ගේ. මේක සාමාන්‍ය හොරර් ත්‍රිලර් මිස්ට්‍රි කැටගරි එකට තමයි අයිති වෙන්නේ. ඒ ආචිතව ලියපු ප්‍රබන්ධ කතාවක්. අතරගත ගැන කිව්වොත් මේ කියනවා ටෙඩි කියලා අවුරුදු 5ක පොඩි ළමයෙක්. ඉතින් එයාව බලා ගන්න නැණි කෙනෙක් ඕන වෙනවා මේ මැක්ස්වෙල් ෆැමිලි එකට. ඉතින් එයාව බලා ගන්න එන්නේ මැලෝරි කියලා ගෑනු ළමයෙක්. එයාට අවුරුදු 21යි. මෙයා දක්ෂ ධාවන ශූරියක් විදිහට තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි එයා මේ ඩ්‍රග්ස් වලට ඇඩික්ට් වෙලා ඉඳලා රිහැබිලිටේට් වෙලා දැන් අර ආයමත් යාගේ පුහුණුවීම් පටන් අරගෙන තමයි ඉන්නේ. එයාට ඕන වෙනවා එයාට පාර්ට් ටයිම් ජොබ් එකක් ඕනවා. ඉතින් එයා මේ වේකන්සි එකට ඇප්ලයි කරලා මේ ටෙඩිව බලා ගන්න නැණි විදිහට මේ ගෙදරට යනවා. ඉතින් මේකේ මේ ටෙඩි කියන බබා චිත්‍ර අඳින හුඟක් කැමතියි. ඉතින් මෙයා නිතරම චිත්‍ර අඳිනවා. ඉතින් මැලෝයිත් මේ චිත්‍ර බලනවා. එතකොට දැන් කාලයක් යනකොට එයාට මේ චිත්‍රවල අමුත්තක් තියෙනවා කියලා හිතෙනවා. එතකොට මැලෝඩි අහනවා මොකද්ද මේ චිත්‍රවල තේරුම? කවුද මේ? එහෙම කියලා. එතකොට එයා ආන්‍ය කියලා කෙනෙක් ගැන සඳහනක් කරනවා. එතකොට මේ ආන්‍ය කවුද කියලාත් අපිට හොයාගන්න සිද්ධ වෙනවා. ඉතින් දිගට මෙයා මෙහෙම චිත්‍ර අඳිනවා මැලෝඩි ඒ ගැන අවධානයෙන් ඉන්නවා. ටික මේ චිත්‍ර ඇඩ්වාන්ස් වෙනවා. ඒ කියන්නේ දියුණු චිත්‍ර වෙනවා. ඉන්නේ කවුද මේවා අඳින්නේ කියන එක හොයන්න මැලෝරි පෙළඹෙනවා. ඉතින් මේ පොත පසුබිම් වෙලා තියෙන්නේ නිව් ජර්සි වල ස්ප්‍රින්ග්බ්‍රූක් කියන ගමනේ ආශ්‍රිතව. ඉතින් ඒ ගමේ සාමාන්‍යයෙන් කිසිම නපුරු දෙයක් කිසිම නරක දෙයක් සිද්ධ වෙන්නේ නැති හරිම නිස්කලංක ග්‍රාමයක් විදිහට තමයි පවතින්නේ. හැබැයි මේ සිදුවීම් ටික මේ භයානක සිදුවීම් ටික අපරාධ ටික ඔක්කොම මේ ගමේ තමයි සිද්ධ වෙන්නේ යන්න නිසා සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ කතාවේදී තව කතා කරනවා මේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් කෙරෙහි තියෙන ආදරය මරණින් පස්සෙවත් නැති වෙන්නේ නැහැ කියන එක වගේම අම්මා කෙනෙකුට තමන්ගේ දරුවන් වෙනුවෙන් කොච්චර දුරකට යන්න පුළුවන්ද කොච්චර කැපකිරීමක් කරන්න පුළුවන්ද කියන එක මේ කතාවේ හරි අපූර්වට කතා කරලා තියෙනවා. වගේම අපි හුඟක්ම පර්ෆෙක්ට් හරිම සාර්ථකයි කියලා හිතන දේවල් කොච්චර අසාර්ථකද කොච්චර ඉම්පර්ෆෙක්ට්ද කොච්චර රහස් අඩුපාඩු කොච්චර දේවල් තියෙනවද කියන එක අපි ගැන අපිව නැවත හිතන්න පොළඹවනවා. එතෙම සරලව ඕන කෙනෙක්ට කියවන්න පුළුවන් විදිහට තමයි ලියවිලා තියෙන්නේ. හැබැයි මේ සරල භාෂාව නිසාම මේ පොතේ තියෙන අර කුතුහලය, අద్భుත ගතිය නැති වෙලා නැහැ. ඒක තව වැඩි වෙලා කියලා කියන්න පුළුවන්. අර හොරර් ෆීලිං එක මුළු පොත පුරාවටම දිගටම රැඳිලා තියෙනවා අවසානයේ වෙනකම්ම. මට නම් මේ වගේ ෆීලිං එකක් දැනලා තියෙන්නේ ස්ටෙෆන් කින්ගේ පොත්වල තමයි. හැබැයි මම වැඩි හොරර් පොත් කියවපු කෙනෙකුත් නෙමෙයි. හැබැයි දැන් නම් මට හොරර් මේ පොත කියවුවට පස්සේ මට දැන් ඒවා හොයාගෙන කියවන්න හිතලා තියෙන්නේ. ඒවා ලස්සනයි වගේ. ඉතින් මේකේ ලස්සන චිත්‍ර තියෙනවා මේ වගේ. වලින් මේ පොතේ කුතුහලය මාර විදිහට වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ චිත්‍ර බලන්න එපා. එතනට කියවන්න යනකම් චිත්‍ර බලන්න එපා. මොකද චිත්‍ර වෙනස් වෙනවා. එතකොට අර ස්පොයිල් වෙන්න පුළුවන්. මමත් බොහොම අමාරුවෙන් තමයි මේ චිත්‍ර බලන්න නැතුව පොත කියුවේ. පොත ගෙනාපු ගමන් මේ පොත තමයි කියවන්න ගත්තේ. මොකද චිත්‍ර බලන්න නැතුව ඉන්න බැරි කමට. මේ පොත අවසානයේ ලස්සන සංවේදී කතාවක් තියෙනවා. ඔයාලට ආරාධනා කරනවා ඒක කියවන්න කියලා. මොනවද මේ චිත්‍රවල තියෙන්නේ? මොකද්ද මේකේ අදහස? ඇයි මෙහෙම චිත්‍ර අඳින්නේ? කවුද මෙහෙම චිත්‍ර අඳින්නේ? ආන්නේ කියන්නේ කවුද? කියලා දැනගන්න ඕනේ. ඔයගොල්ලෝ පොත කියවන්න. ඉතින් මම මේක හොරර් පොත් වලට කැමති අයට නම් ඉහළින්ම රෙකමන්ඩ් කරනවා. අනිත් අයත් කියවන්න පුළුවන්. ගොඩාක් බය හිතන කෙනෙක්ට නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. බය වෙයිද දන්නේ නැහනේ.